යාළුවනේ කොහොමද ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ගේන්නේ ඔයාලට මතකයිනේ මගේ කලින් වීඩියෝ වල මම කිව්වා අපේ බල්ලා නැති වුණා කියලා. ඉතින් එයා නැති වෙලා අදට දවස් 7ක් වෙනවා. ඉතින් දන්නේම නැතුව කාලය ගෙවිලා ගිහිල්ලා අදට දවස් 7යි. අද වගේ දවසක තමයි එයා නැති වුණේ. ඉතින් අපි එයා වෙනුවෙන් එයාට ඊළඟ ආත්ම හොඳ ආත්මයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා එයාට පින් සඳහා අපි පොඩියට දානයක් ලෑස්ති කරා. බලු කපුටු දාන කියන්නේ අන්න ඒ වගේ එකක්. ඉතින් මෙන්න මේ අහල පහල ගෙවල් ටිකේ ඉන්න බල්ලන්ටයි පාරේ ඉන්න බල්ලන්ටයි තමයි අපි ඒ දේ ලෑස්ති කරන්නේ. ඉතින් ඔයාලත් අපේ බල්ලට ඊළඟ ආත්ම හොඳ ආත්මයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. ඉතින් අපි කෑම බෙදෙන වෙලාවට හම්බෙමු. ඉතින් මේ අපි බත් උයන ගමන් මේකට මාළු වට්ටක්කා මුරුංග කොළ පස්සේදී අපි බත පැවුනට පස්සේ කිරිත් කවලම් කරනවා. ඉතින් උදේ 5ට තමයි අපි යන ලෑස්ති කරේ. මේ ඉස්සරහා ගෙදර නැන්ද ඇවිල්ලා තමයි මේ උයන්නේ. ඉතින් මෙතනදී කියන්න ඕන මේ බතට අපි දාලා තියෙන්නේ අපේ බල්ලා කැමති ගොඩක්ම කන්න කැමති කෑම. ඉතින් එයා වෙනුවෙන් අපි මේ බත දෙන්නේ. ඒ හින්දා අපි එයා කන්න කැමති කෑම දාලා තමයි මේ බත හදන්නේ. මේ වෙද්දි නම් ඉතින් බත හැදිලා තියෙන්නේ. තව චුට්ට වෙලාවක් බත ලිපේ තියන්න ඕන. ඉතින් තව ටිකකින් අපි දැන් මේ බත බාලා බත් ටික අපි නිවෙන්න දානවා මේ. මොකද අර කිරි එකතු කරන්න ඕන හින්දා බත් ටික නිවන්න ඕන මුලින්ම. ඉතින් මේ විදියට බත් ටික අපි බාස්කට්ට වට්ටියට දාලා තුනී කරලා පොඩ්ඩක් නිවා ගත්තා. ඊට පස්සේ කිරි ටික එකතු කරා. ඉතින් අපි ඒ ටිකක් ලෑස්ති කරගෙන මේ යන්න හදන්නේ බල්ලන්ට කන්න දෙන්න. කෑම දෙන්න. ඉතින් මේ වැඩේ නම් ඉතින් අද විතරක් නෙමෙයි හැමදාම වෙනවා. අද ඉතින් අර විශේෂයෙන්ම කරේ අපේ බල්ලා වෙනුවෙන් හින්දා තමයි අද විශේෂයෙන්ම කරේ. නැත්තම් ඒ බල්ලෝ ඇවිල්ලා අපේ ගෙදරට ඇවිල්ලා කාලා යනවා. ඉතින් උන්ට හැම ගෙදරකින්ම බත් හම්බ වෙනවා. ඉතින් ගෙවල් වල ඉන්න බල්ලොන්ටම තමයි අපි දුන්නේ වැඩියත්. අපේ හරියේ පාරවල් වල එහෙම ලොකුවට බල්ලෝ නැහැ. පොඩ්ඩ දෙනයි ඉන්නේ. උනුත් ගෙවල් වලට ඇවිල්ලා කාලා යනවා ආයේ. ඉතින් මේ අපි යන්නේ මුලින්ම අපේ ගෙදර ඉන්න බල්ලට දුන්නා. අපේ ගෙදර තව බල්ලෙක් ඉන්නානේ. එයාට මුලින්ම දුන්නා. ඊට පස්සේ මේ අල්ලපු ගෙදරට පොඩ්ඩක් එහා ගෙදර බල්ල 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනාට දුන්නා. ඒ 3 දෙනාට දෙන්න තමයි මේ යන්නේ. ඉතින් මේ හැමෝම ඒ කියන්නේ අපේ ගෙවල් ගාව ඉන්න හැමෝම දන්නවා අපේ බල්ල නැති වුණා කියලා. ඉතින් ඒ හැමෝම අපේ බල්ලට පින් දුන්නා. ඒ වගේම මේ දානේ වියන්න ගොඩක් අය උදව් කරා. ගොඩක් අය සල්ලිත් දුන්නා. එක එක ඒවා අරන් ඒ කියන්නේ මේ හාල් ගන්න, කිරි ගන්න ඒවට සල්ලිත් දුන්න ගොඩක් අය. ඉතින් ඒ හැමෝටම ගොඩක් පින් මේ වෙලාවේ. මොකද අපේ බල්ල වෙනුවෙන් උදව් කරා. ඉතින් අපි ඒ බල්ල 3 දෙනාටත් දීලා දැන් මේ යන්නේ අර පාරේ ඉන්න බල්ලෝ ටික පාරේ ඉන්න කියන්නේ මේ ගෙනත් දාපු බල්ලෝ ඉන්නේ. දැක්කේ නෑ බත් එක අතර තියලා තිබුණා. ගෙනත් දැම්මට එහෙම පාරේම නෙවෙයි ඉන්නේ අපේ ගෙවල් වල ඇවිල්ලා ඉන්නවා. ඔය අහල පහල ගෙවල් වල තමයි ඒ කට්ටිය ඉන්නේ. ඉතින් එයාලටත් අපි මේ
දෙන්න තමයි යන්නේ. ඉතින් මේකෙන්ම ඒ කියන්නේ දැන් අපේ කාලය කියන දේ කොච්චර ඉක්මනට ගෙවිලා ගිහිල්ලාද කියන්න පුළුවන් මෙන්න මේකෙන්. ඒ කියන්නේ අපේ බල්ලා නැති වෙලා දවස් 7ක් ගිහිල්ලා කියන්නේ කොච්චර කාලය ඉක්මනට ගෙවිලා ගිහිල්ලාද කියලා මේකෙන්ම ඇත්තටම තේරෙනවා. ඉතින් අපි වයසට යනවා. මම මේ චූටියට හිටියට ඇත්තටම මටත් ගොඩක් වයසයි. කට්ටිය හිතන්නේ මම ඇත්තටම පොඩි කියලා. ඉතින් මෙතනදී අර ඔය පේන ගෙදර නැන්ද තමයි අර ඉන්නේ. ඒ නැන්දත් ඉතින් ඇවිල්ලා අපිට බල්ලොන්ට කෑම බෙදන්නත් උදව් කරනවා. මෙතන ඉන්න කළු පාට බල්ලයි ඔය සුදුයි කළුයි තියෙන බල්ලයි උන්නම් ගෙනත් දාපු බල්ලෝ දෙන්නේ. මේ මෙතන මේ ඉන්නේ ලෝම තියෙන බල්ලා නම් ඉස්සරහා ගෙදරට අල්ලපු ගෙදර අනිත් ගෙදර බල්ලා තමයි ඒ ඉන්නේ. ඉතින් අර එක බල්ලෙක් ඉන්නවා. ඒ බල්ලා අනිත් බල්ලන්ට කන්න දෙන්නේ. ඌ හැම එකනම පැන යනවා. අර නැන්දින්දගෙන ඒ බල්ලා හම්බවනවා. ඌට කන්න දුන්නා. ඌ ගිහිල්ලා අනිත් බල්ලන්ට කන්න දෙන්නේ. ඌ පයින්නවා. ඉතින් මේ අපේ අක්කා තමයි ෆෝන් එකෙන් වීඩියෝ කරන්නේ. එයා ඉතින් දරුවත් වඩාගෙන තමයි වීඩියෝ කරන්නේ. මේ ඒකයි මේ ෆෝන් එක වැඩියත් හෙල්ලෙන්නේ. දුන්නා යාට පින් දෙන්න අපේ බල්ලට. මේ අපි දැන් බල්ලෙක්ට යවනවා මේ ගෙදර ඉන්න බල්ලෙක්. මේ කට්ටිය කාලා. කැමරා සයිද. ඉතරයිනේ. තා ටිකයි තියෙන්නේ බා. බෙදන්න. ටැට්ටරේ බත් දෙකක් තියුවා. මේමයි ගෙදර බල්ල. ඉතින් අපේ පැත්තේ මේ වැඩිය බල්ලෝ නැහැ. කොහොමවත් මේ හන්දිය නම් ඉන්නවා. අපි හන්දියටම ගියේ නැහැ. ඉතින් අපි පුළුවන් විදියට නෙමෙයි බල්ල වෙනුවෙන් මේ දාන්නේ දෙන්නේ. මේ හන්දියටම ගියේ නැහැ. මෙන්න මේ හරිය ඉන්න අපේ ගෙවල් වල ඉන්න බල්ලොන්ටම තමයි කන්න දෙන්න වෙන්නේ. මොකද මේ හරිය වැඩිය බල්ලෝ නැහැ. කලින් හිටිය ගොඩක් ඉස්සරම ගෙනත් දාපු බල්ලෝ. මේ දැන් එහෙම නැහැ වැඩිය. බලු කපුට දාන්නේ. ඈ
ඊයේ කරුවේ නැහැ කඩ. ඉතින් අපි ඔන්න විදියට තමයි යන්නේ. මේ තියෙන්නේ අපේ ගෙදර. අපේ ගෙදර. මාමත් අපිට සහයෝගය දුන්න අපේ බල්ලා වෙනුවෙන්. එයාට පුළුවන් විදියට උදව් කරා. ඉතින් අපි යාළුවා ගෙදර බල්ලන්ට කෑම තව ටිකකින් අරන් යනවා. මාලා ගෙදරටත් දීලා එනවද? ඔව්. ජයලා ගෙදරටයි. ඔව්. ඉතින් අපි දැන් බෙදලා අවසාන ටික තමයි යන්නේ. මහ ලොකුවට ඉතින් අපිට කරගන්න අමාරුයි. අපි සාමාන්‍ය ගන්නට ගෙවල් හරිය බල්ල ටිකට තමයි දුන්නේ. ඉතින් එයාට කොහොම හරි දෙන්න තමයි අපි ඒක දුන්නේ. අදට හත් දවසක් වෙනවා යන්නilla. හරිම දුකයි ඉතින් මතක් වෙනවා. ඉතින් මෙන්න මේ ඉතින් මෙන්න මේ හරිය ගෙවල් ටිකට ඉන්න බල්ල ටිකට දීලා ඉතින් අවසන් කළා අපි යනවා ගෙදර ඊට පස්සේ. මේ ගෙවල් දෙකෙත් බල්ල දෙන්නෙක් ඉන්නවා. මේ දවස්වල කුඹුරු වල අපරලා තියෙනවා. ලස්සනයි අපේ ගයන් අයියත් වෙනවනේ. ගයන්. ඉතින් මේ යන්නේ අර අපිට කලින් හම්බෙච්ච මාමලේ ගෙදරට. ඒ මාමත් අපිට උදව් කරානේ අපේ බල් වෙනුවෙන්. ඉතින් එහි බල්ලු 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් නම් සැරයි. එයා නම් කූඩුවේ ඉන්නේ. ඉතින් මම අනිත් දෙන්නට ගිහින් දුන්නා. කූඩුවේ ඉන්න බල්ලගේ පිඟාන ගේන්න ඒ ගෙදර නැන්ද ගියා. ඉතින් නන්දත් පිඟාන අරන් ආවම අපි ඒකට බෙදලා දෙනවා.
දාන දීලා ඉවරයි. තව මේ පැටනන් දරයි බලන්න. මෙතන දෙන්නේ කියලා ආයෙ අපි දෙනවා. බත් ටිකක් ඉතුරු වෙලා තිබ්බා. කට්ටිය තව ටිකයි තියෙන්නේ. කන්නේ. අරුව කන්නේ ගන්නන්. අපේ බල්ලා වෙනුවෙන් මේ. බල්ලා මැරුණා ඉවරයි. ඈ? ආවනේ. යා. ගෙදර ඉන්න බලන්න නැහැ. ඒ බල්ලෙක් ඉන්නවනේ අර අපේ වගේ එකෙක්. ගෙනියනවයි. නෑ කොටින් ගෙදරට එපා යන්න. එන මේ කොක්කු දෙන එකම. ගෙනියනවයි. එන අරහරිය දැන් shopping එකේ දාලා දෙන්න ඕනේ. ඔය දෙන්නව නේද බල්ලෙක් ඇවිල්ලා. මේ කන්නේ අන්න බත් එකක් දැම්ම. ඉවරයි. අන්න ඉන්න ආරේ යන්. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි අපි අද දවසේ අපේ බල්ලා වෙනුවෙන් දානි දීලා ඉවර වුණේ. ඉතින් එයාට ඊළඟ ආත්මේ හොඳ ආත්මයක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාලා ප්‍රාර්ථනා කරන්න අනිවාර්යෙන්ම එයාට ඊළඟ ආත්මේ හොඳ ආත්මයක් ලැබෙන්න කියලා. ඉතින් දුකයි මොනව කරන්නද? ඉතින් ලෙඩවල් කියන දේ මිනිස්සුන්ට සත්තුන්ට හැමෝටම කියලා හැදෙන්නේ නැහනේ. ඉබේටම ලෙඩවල් හැදෙනවා. ඉතින් සාමාන්‍ය ඒ වගේ බල්ලොන්ට නම් ඉක්මනට ලෙඩවල් හැදෙනවා. ඉතින් අපේ බල්ලත් මේ හිටිය ගමන්ම තමයි එකපාරටම ලෙඩ වුණේ. ඉතින් එයාට ලෙඩ වෙච්ච දවසේ වගේම ඊට පහුවෙන්දා බෙහෙත් ගෙනාවා. අපේ ડોක්ටර් ඉන්නේ සෙනසුරාදායි ඉරිදායි බදාදායි තමයි. ඒකත් රැයට තමයි ඉන්නේ. ඉතින් එයාට පුළුවන් විදියට අපි බෙහෙත් කරා, කැව්වා, කිරි පෙව්වා, බෙහෙත් පෙව්වා. ඒ හැමදේම කරා. ඉතින් එයාව බේරගන්න බැරි වුණා. අන්තිම වෙලාවෙත් ඒ කියන්නේ අපි සෙනසුරාදායි ඉරිදායි බෙහෙත් ගේන්න ගියා. ආයෙ බදාදා තමයි බෙහෙත් ගේන්න එක්කන් යන්න තිබ්බේ. හැබැයි බදාදා එක්කන් යන්න බැරි වුණා. මොකද එයා බදාදා තමයි උදේ නැති වුණේ. ඉතින් ඇත්තටම සෑහෙන්න දුකයි, මුළු ගෙදරම පාළුයි. අර සතෙක් වුණත් ඒ කට්ටිය අර අපිට මිනිස්සුන්ට වඩා සත්තු ඇත්තටම ආදරේනේ. ඉතින් කියා ගන්න බෑ, ඇත්තටම දුකයි. මොකද එයා මාත් එක තමයි වැඩිපුරම කාලය ගත කරේ. මම තමයි එයාට හැමදේම කරන්නේ, නාවන්නේ, කවන්නේ, ඔක්කොම කරන්නේ. ඉතින් එයාට ඇත්තටම හොඳ ආත්මයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදට වීඩියෝ එක ඇති. ඔයාලත් අනිවාර්යෙන්ම එයාට හොඳ ආත්මයක්. ඉතින් ඔන්න ඒ විදිහට තමයි අපේ දාන කටයුතු ඉවර වුණේ. ඉතින් ඔයාලා හැමෝම අනිවාර්යෙන්ම එයාට ප්‍රාර්ථනා කරන්න ඊළඟ ආත්මේ හොඳ ආත්මයක් ලැබෙන්න කියලා. ඉතින් අපි එයාට ඊළඟට 3 මාස දානයකුත් දෙන්න හිතන් ඉන්නවා. බලමු ඉස්සරහට. එහෙනම් ඉතින් අදට මේ වීඩියෝ එක ඇති. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම අදට ගිහින් එන්න. එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.